ඊනිට් බ්ලයිටන්ගේ සෙන්ට් ක්ලෙයාස් කතාමාලාවේ දසවැන්න අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය. පරිවර්තනය සුදත් රොහාන්. 6 වන පරිච්ඡේදය. ක්ලෝඩීන්ට කුමක් වෙයිද? මේ අවස්ථාවේදී මේට්‍රන්වරිය හැසිරෙන ආකාරය ගැන මිස් තියෝපෝල්ගේ හිතේ කිසිම මනාපයක් තිබුණේ නැත. මෙවැනි තේරුමක් නැති කතාබස්වලට කාලය නාස්ති කරන්නට ඇය මනාපයක් නොදක්වන්නීය. ඒ නිසාම ඇය මේට්‍රන්වරියට මෙසේ කීවාය. මේට්‍රන්, මේ දේවල් ගැන කතා කරන්න අපි හෙට උදේ වෙනකන් හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා. මට මේ ගැන තවදුරටත් හිතන්න ඕනේ. මේ මහරය හදිස්සියේ යමක් කළොත් අපිට ගොඩාක් හොඳ ඒ වගේම සාධාරණ තීරණයක් ගන්න බැරි වෙනවා. ඒ හින්දා ඔයා දැන් යන්න. good night. මේට්‍රන්වරිය කිසිම පිළිතුරක් නොදීම විදුහල්පතිනියගේ කාමරයෙන් නික්මා ආවාය. තමා මිස් තියෝබෝල්ට් හට කිසියම් කම්පනයක් ලබා දුන් බව මේට්‍රන්ට හිතේ. තමාගේ මුදල් හොරකම් කොට තිබෙන බවට ඇය බොරුවක් කීවේ ඒ නිසාය. තමා හොරායයි සඳහන් කළ කෙනා විසින්ම තමා කබඩ් එකකට දමා දොරවැස්සූ කතාව වාගේට ගැලපෙයි. සත්‍යකින්ම තමාව කබඩේට දමා දොරවසන්නට ඇත්තේ ඊටම නරක හැසිරීමක් ඇති ගැහැණු ළමයෙකු වන්නට ඇතැයි මේට්‍රන්වරිය දැනටමත් නිගමනය කොට හමාරය. හෙට උදේ මුල ඉඳලම මේ දේවල් ගැන කතා කරන්න ඕනෑ. නිදියහනේ දිගා වූ මේට්‍රන්වරිය දිගින් දිගටම කල්පනා කරන්නට වූවාය. 4 වසර ළමයි මොනවද කළේ කියලා අයිලින්ගෙන් දැනගත්තොත් ඔක්කොම හරි. මගේ සල්ලි නැති වුණා කියලා වචනයක්වත් අයිලින්ට කියන්න හොඳ නෑ. එහෙම වුණොත් එයා ළමයින්ට ඒ ගැන කියන්න පුළුවන්. එතකොට හොරා අල්ල ගන්න ලැබෙන්නේ නෑ. පසුදා උදෑසන එළඹුණේය. 4 වසරේ ගැහැණු ළමෝ නිදිමත පෙරෙන දෑස් වලින් සහ තෙහෙට්ටුවෙන් යුතුව පිබිදුනාහ. ඊට අමතරව මහා බයක්ද ඔවුන්ගේ සිත් තුළ තෙරපෙයි. මේට්‍රන්වරිය මිස් තියෝබෝල්ට් කේලම් කියන්නට ඇත. ඊළඟට සිදුවන්නේ කුමක්ද? උදෑසන කෑම මේසේදී මේට්‍රන්වරිය ළමයිට දැකගත හැකි විය. ඇගේ මුහුණ කෝපයෙන් සහ වෛරයෙන් කළු වී ඇත. ඒ අතර කඳුලින් බොඳ වූ දැස් ඇති අයිලීන්ද කෑම මේසේ වෙතට ආවාය. 4 වසරේ ගැහැණු ළමයින් පෙරදා රැයේ කුමක් කළේද යන බව අයිලින්ගෙන් දැනගන්නට මේට්‍රන්වරිය උත්සාහ දරා ඇති බව ළමයින්ට වැටහෙයි. තම අම්මාගේ බැනුම් ඉවසා දරාගත නොහැකි වූ අයිලින් හඬා වැටුණද ඇය තම අම්මාට කිසිවක් නොකියන්නටද අදිටන් කරගත්තාය. ඒ අතර අයිලින් අසලට ගිය පොපි බැරෑරුම් හඬකින් මෙසේ කීවාය. මේ බලන්න අයිලින්, ඊරෑ අපි එලිමහනේ ඇවිදින්න ගියා. හැබැයි අපි ඔයාට ඒ ගැන කීවේ නෑ. මොකද ඔයාගේ අම්මට කේලම් කියන බව අපි දන්න නිසා. කොහොමුණත් කමක් නෑ. අපි දෙගොල්ල දැන් කිවිසුමකට එකග වෙන්න ඕනෑ. මේට්‍රන් තවමත් හිතාගෙන ඉන්නේ ඊරෑ ඔයා අපිත් එක්ක හිටියා කියලයි. ඒ වුණාට ඔයා එඩීව හම්බ වෙන්න ගියා කියලා අපි දන්නවා. හොඳයි. අපි මේ රහස ඔයාගේ අම්මට කියන්නේ නෑ. හැබැයි ඔයත් අපි කරපු දේ ගැන අම්මට කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න ඕනේ. බැරි වෙලාවත් ඔයා පොරොන්දුව කැඩුවොත් අපේ කිවිසුම අවහොසි වෙනවා. ඒ කියන්නේ අපිත් ඔයාගේ රහස මේට්‍රන්ට කියනවා. මොකද කියන්නේ? කිවිසුමට කැමතිද? අයිලින්ගේ මුහුණ සුදු මැලිය. එහි කිසියම් නොසතුටක්ද ගැබ තිබෙන්නක් මෙනි. ටික වෙලාවක් කල්පනා කළ ඈ යාන්තමට හිස සොලවා මෙසේ කීවාය. හොඳයි, මම කැමතියි. ඒ වගේම ඔයාලට ස්තුතියි. මම එඩීව හම්බ වෙන්න ගියා කියලා අම්මා දැනගන්නවට මම කොහොමදවත් කැමති නෑ. එහෙම වුණොත් එයා එඩී එක තරහ වෙයි. ඒ වගේම ඔයාලා කරපු දේවල් ගැන කිසිම දෙයක් කියන්නේ නෑ කියලාත් මම පොරොන්දු වෙන්නම්. ඔයාලා කියන්නේ ඇත්ත. සමහර දවස්වල මම කේලම් කීවා. ඒ වුණාට අපේ අම්මා අහන සමහර දේවල් වලට උත්තර නොදීන හරිම අමාරුයි. ඒ නිසයි මට කේලම් කියන්න සිද්ධ වුණේ. එය එසේ වන්නට ඇතැයි බොබි විශ්වාස කළාය. අයිලින්ටත් ගැටලු තිබෙන්නට හැකිය. එහෙත් කේලම් කීමෙන් එම ප්‍රශ්න විසඳාගත නොහැකි බව අයිලින්ට වැටහෙන්නට සෑහෙන කලක් ගත වනු ඇත.
එහෙත් මේ උදෑසන නම් අයිලින් ඉතාම ශක්තිමත්ව ප්‍රශ්නවලට මුහුණ දුන් බව සියල්ලන්ටම වැටහෙයි. මේට්‍රන්වරිය අසන සෑම ප්‍රශ්නයකටම ඇෂනික පිළිතුරු ලබා දුන් අතර කේලම් නොකියන්නටද ඉටාගෙන තිබිණි. ඒ නිසාම මේට්‍රන්වරිය දැඩි ලෙස කෝපයට පත්ව අයිලින්ගේ කන්නද වැරෙන් මිරිකුවාය. එහෙත් තමාට කොතරම් රිදුනද අයිලින්ගේ මුවෙන් කිසිම වචනයක් පිට වුණේ නැත. ක්ලෝඩින් උදැසන ආහාර ගන්න අතර සුසාන් හෙමින් කතා කළාය. මේට්‍රන්ව හිර කරපු එක ගැන මිස් තියෝබෝල්ට කියන්න ඕනෑ නම් උදේ තේබිල්ල ඉවරුණු ගමන්ම ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔයා වරද පිළිගන්න කැමති නැතිනම් ප්‍රින්සිපල් හම්බ වෙන්න යන්න ඕනේ නැහැ. අපි හැමෝම ඔයා වෙනුවෙන් දඬුවම් විඳින්න ලෑස්ති. මුළු පන්තියටම දඬුවම් කරන්න කියලා අපි මිස් තියෝබෝල්ට කියනවා. මොකද අපිට සන්තෝෂ වෙන්න අවස්ථාවක් ලැබුණේ ඔයා නිසායි. ඒ හින්දා ඔයාට තනියම දඬුවම් විඳින්න දෙන්න බෑ. ඔයාට ස්තුතියි සුසාන්. ඒ වුණාට මම මිස් තියෝබෝල්ට හම්බ වෙන්න යනවා. මම කරපු දේ ගැන මට ලැජ්ජාවක් නෑ. මේට්‍රන් කියන්නේ හරිම නපුරු ගැහණියක්. මේට්‍රන් අපිට කරපු නපුරු වැඩ හැම එකක්ම ගැන මම මිස් තියෝබෝල්ට කියනවා. ක්ලෝඩින් කීවාය. ඉංග්‍රීසි ගැහණු ළමයින් සතුව ඇති අවංකකම සහ මෘදු ගතිගුණ පිළිබඳව ක්ලෝඩින්ගේ හිතේ තිබෙන්නේ සතුටුදායක හැඟීමකි. කමක් නෑ. ඔයාට කැමති දෙයක් කරන්න. ඒ වගේම කැමති දෙයක් කියන්න. හොඳද ක්ලෝඩින්? ඔයාට ජය වේවා. සුසාන අවංකවම කීවාය. ක්ලෝඩින් තමන්ට අවශ්‍ය දේ කරන බවත් හිතන දේ කියන බවත් ඇයට රහසක් නොවේ. කෑම කාමරයෙන් නික්ම ගිය ක්ලෝඩින් කෙලින්ම ගිය විදුහල්පතිනියගේ කාමරයේ වෙතටයි. ආචාරශීලී ලෙස කාමරයේ දොරට තට්ටු කළ ක්ලෝඩින් ඉන්පසු කාමරයට ඇතුළු වූවාය. විදුහල්පතිනිය පුදුමයෙන් මෙන් ඈ දෙස බලා සිටින්නීය. ක්ලෝඩින් කිසිම පැකිලීමක් නොමැතිව කතා කරන්නට වූවාය. මිස් තියෝබෝල්ඩ්, කරුණාකරලා මම කියන දේ අහන්න. ඊරෑ මේට්‍රන්ව කබඩ් එකක් ඇතුළේ හිර කෙරුවේ මම. ඒ ගැන කියන්නයි මම මේ ආවේ. ඒ වගේ නරක වැඩක් ඉංග්‍රීසි ගැහණු ළමයි කරන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද ඒ අය හරිම අවංක, ඒ වගේම සාධාරණ ළමයි. ඒ වුණාට මම ප්‍රංශ ළමෙක්. ඒ වගේම තමයි මම මේට්‍රන්ට කැමති නෑ. ඊයේ මම කරපු දේ හින්දා 4 වසර ළමයිට විනෝද වෙන්න අවස්ථාවක් ලැබුණා. ඇත්තට මේක නරක හිතකින් කරපු වැඩක් නෙවෙයි. අපි හැමදෙනාම හන්දෙලියේ ගෙවත්තේ ඇවිදින්න ගියා. ඒ වගේම පූල් එකේ පිහිනුවා. මම නම් පිහිනුවේ නෑ. ඒ වුණාට අනිත් අය ඒකට ගොඩාක් කැමැත්තෙන් සහභාගී වුණා. ක්ලෝඩින් දිගින් දිගටම කියාගෙන ගියාය. ඇගේ කතාවට සිනාසිය යුතුවත් සිනා නොවී සිටින්නට විදුහල්පතිනිය වග බලාගත්තාය. සැබැවින්ම ක්ලෝඩින් ඉතා අවංකවම ක්‍රියා කරන ළමයෙක් බව විදුහල්පතිනියට රහසක් නොවේ. මේ කුඩා ප්‍රංශ ළමයා දෙස ටික වේලාවක් බලා සිටි විදුහල්පතිනිය ඇගෙන් මෙසේ ඇසුවාය. ඇයි ඔයා මේට්‍රන්ට කැමති නැත්තේ? මම සම්පූර්ණ ඇත්තම කියනවට ඔයා කැමතිද? හරි, මම හැම දෙයක්ම කියන්නම්. අපි ගැන කේලම් හොයන්න මේට්‍රන් අයිලින්ව යොදා ගන්නවා. ඉතින් අයිලින් කියන කේලම් වලින් අපි මොනවා හරි වැරද්දක් අහුවුනොත් මේට්‍රන්ගෙන් දඬුවම් ලැබෙන එක අනිවාර්යයි. ඒ වගේ දවස්වලට පැය ගණන් ඇඳ ඇතිරිලි මහන්න අපිට සිද්ධ වෙනවා. අපේ මේස්වල ඉබේටම හිල් ඇති වෙනවා. ඇත්තටම ඒ හිල් හදන්නේ මේට්‍රන්මයි. එයා සමහර වෙලාවට ගවුම්වල බොත්තම් හිතාමතාම ගලවනවා. අනිත් එක තමයි මිස් තියෝබෝල්ඩ්, අපි අයිලින්ටත් කැමති නෑ. එයා අපි ගැන මේට්‍රන්ට බොරු කේලම් කියනවා. මෙන්න මේ වගේ හේතු නිසායි මම මේට්‍රන්ට කැමති නැත්තේ. මට තේරෙනවා. මට වේලාවක් කල්පනා කළ විදුහල්පතිනිය කීවාය. මෙවැනි දෙයක් සිදුවන බව ඇය කල් තියා සැක කොට තිබුණාය. දැන් මේ සැකය තහවුරු වී ඇත. ක්ලෝඩින්, ඒ වුණාට ඔයාට කවුරුවත් කබඩ් එකක් අස්සේ හිර කරන්න අයිතියක් නැහැ. ප්‍රංශ ඉස්කෝලවල ළමයි වුණත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියලා මට හිතෙනවා. අනේ මිස් තියෝබෝල්ඩ්, මම හැමදාම මේ වගේ වැඩ කරන්නේ නැහැ. ක්ලෝඩින් පැකෑපත්ව කීවාය.
තමා කළ වරදේ ස්වභාවය දැන් ඇයට වැටහෙන්නක් මෙනි. අපි මෙහෙම කරමු. ඔයා මේ උදෙන්ම ගිහින් මේට්‍රන්ගෙන් සමාව ගන්න ඕනේ. අනිත් එක තමයි මේට්‍රන් ඔයාට දෙන දඬුවම පිළිගන්නත් ඕනේ. ටිකක් ඉන්න. තව එකක් තියෙනවා කියන්න. එසේ කිව් විදුහල්පතිනිය ක්ලෝඩින් දෙසේ කෙල්ලේම බලා සිටියාය. පුංචි ප්‍රංශ ගැහැණු ළමයාගේ හිතට ඇති වූයේ සැකයකි. විදුහල්පතිනිය කියන්නට යන්නේ කුමක්ද? මම කියන්න යන්නේ මොකක්ද දන්නවද? ඒක තමයි ඉංග්‍රීසි ළමයින්ගේ ගෞරවනීය පිළිගැනීම. ඇත්තටම ඔයා ඒ ගැන කතා කළේ ගොඩාක් සැහැල්ලුවෙන්. ඒ වගේම සමච්චා සාගත විදියට. එහෙම කරන එක නරකයි. මොනවාරි හොඳ දෙයක් තියෙනවා නම් ඒවා හදවත ඇතුළේ තැම්පත් කරගන්න ඕනේ. තේරුණාද ක්ලෝඩින්? ඔයා ප්‍රංශයට යනකොට එංගලන්ත ළමයින්ගේ තියෙන අවංකකමයි ගෞරවනීය හැසිරීමයි වරද්දන්නේ නැතිව අරන් යන්න අමතක කරන්න එපා. ඔයා ඒක කරන්නම ඕනේ. ක්ලෝඩින් වික්ෂිප්තව බලා සිටියාය. ඇගේ සිතට දැනෙන්නේ දෙකිඩියාවකි. ඈ සිහින් හඬකින් විදුහල්පතිනියට පිළිතුරු දුන්නේ ඒ නිසාය. මිස් තියෝබෝල්ඩ්, කරුණාකරලා මම කියන දේ පිළිගන්නකෝ. මම මේ දේවල් කිව්වේ ඔච්චමට නෙවෙයි. ඉස්සර වෙලාම මට මේ දේවල් තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ මට මේ දේවල් කරන්න බෑ කියලා හිතුණා. ඒ වුණාට මම දැන් මේ හැම දේ ගැනම හොඳට දන්නවා. මම අනිවාර්යෙන් මේ දේවල් පිළිපදින්න පොරොන්දු වෙනවා. ඒ සමගම කාමරේ දොරට එක්වරක් තට්ටු කරමින් මේට්‍රන් වරිය කාමරයට ඇතුළු වූාය. ඇගේ මුහුණේ තිබෙන්නේ අහංකාර පෙනුමකි. මිස් තියෝබෝල්ඩ් සමග කතා කරන්නට ඇයට බොහෝ දේවල් තිබෙන්නක් මෙනි. එහෙත් මේට්‍රන් වරිය දුටු සැනින් ක්ලෝඩින්ගේ හිතට කිසියම් සතුටක් ඇති වුණක් මෙනි. නියමයි. මිස් තියෝබෝල්ඩ් ඉස්සරහදීම මම මේට්‍රන්ගෙන් සමාව ඉල්ලනවා. එහෙම වුණාම යාට මට ගොඩාක් බරපතල දඬුවමක් දෙන්න ලැබෙන්නේ නැහැ. එසේ සිතූ ක්ලෝඩින් හෙමින් මේට්‍රන් වරිය අස්සලට ගියාය. ඇගේ දැස පොළවට එල්ල වී ඇත. මේට්‍රන් වරිය අස්සලට ලං වූ ක්ලෝඩින් ඉතාම සෙමින් මෙසේ කීවාය. මේට්‍රන්, මම තමයි ඊරෑ ඔයාව කබඩ් එකක් අස්සේ හිර කෙරුවේ. ඉතින් කරපු වැරද්දට මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඇත්තටම සිද්ධ වුණ දේ ගැන මට හරිම කනගාටුයි. කරපු වරදට දඬුවමක් විදියට ඔයා දෙන ඕනෑම දඬුවමක් පිළිගන්නත් මම සූදානම්. මිස් තියෝබෝල්ඩ් යාන්තමට සිනාසෙමින් මේ සිදුවීම දෙස බලා සිටියාය. ක්ලෝඩින් අපූරු රඟපෑමක නිරත වෙන බව ඇයට රහසක් නොවේ. අහඹු ලෙස මේට්‍රන් වරිය මෙතනට පැමිණීමේ වාසිය ඇවිසින් අපූරුවට ලබා ගන්න ආකාරය විදුහල්පතිනියට දැකගත හැකිය. ක්ලෝඩින්ගේ කතාව ඇසූ සැනින් මේට්‍රන් වරියගේ මුහුණ කෝපයෙන් රතු වූයේය. ඇය ක්ලෝඩින්ව දවා අලු කරන අන්දමේ බැල්මක් හෙළුවාය. ඔයා හරිම නරක ගැහණු ළමෙක්. ඇත්තටම ඔයා මේ ඉස්කෝලෙන් අයින් කරන්නමයි ඕනේ. ඔයාගේ නැන්දා අර ප්‍රංශ භාෂාව උගන්වන ගුරුවරිය හිටියේ නැතිනම් මම ඔයාව මේ ඉස්කෝලෙන් අයින් කරනවාමයි. මම ඒ වගේ දෙයක් කෙරුවොත් මැඩමොසලට සෑහෙන දුක හිතෙයි. සැබවින්ම මේට්‍රන් වරිය මැඩමොසලට සෑහෙන බයක් දක්වන්නේය. යම් හේකින් මේට්‍රන් වරිය ක්ලෝඩින්ව පාසලෙන් ඉවත් කරන්නට උත්සාහ කළොත් මැඩමොසල් බොහෝ සෙයින් කෝපයට පත්වනු නොඅනුමානය. ඇය මේට්‍රන්ට පහර දීමට වුවද බැරි නැත. මැඩමොසල් ක්ලෝඩින්ට එතරම්ම ආදරේය. මගේ කරුණාවන්ත නැන්දා ගැන ටිකක් හරි සැලකිලිමත් වෙන එක ඇත්තටම හොඳයි. ඒක නෙවෙයි මේට්‍රන්. ඔයා මොකද්ද මට දෙන දඬුවම? ක්ලෝඩින් ඇසුවාය. ඇගේ කටහඬේ තිබෙන්නේ අපූරු සමච්චලයකි. මේ සතිය පුරාම ඔයාගේ විවේක වේලාවෙන් පැයක් මාත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ වෙලාවට ඔයාට ඉස්කෝලේ තීරණ දිමහන්න වෙනවා. මේට්‍රන් කීවාය. ඒ අවස්ථාවේදී ක්ලෝඩින්ගේ මුහුණේ ඇති වූ ප්‍රීතිමත් සිනාව මේට්‍රන් වරිය නුදුටුවාය. සතියක් පුරා ක්‍රීඩා සහ වෙනත් අමතර වැඩ කටයුතු වලින් මිදී මැහුම් කටයුතු වල නිරත වන්නට ලැබීම දඬුවමකටත් වඩා ආශිර්වාදයක් බව ක්ලෝඩින්ගේ යටි හිත කියන්නට විය.
ගොඩක් හොඳයි මේට්‍රන්. එසේ කියූ ක්ලෝඩීන් විදුහල්පතිනිය දෙසට හැරි අපූරුවට සිනාසෙමින් මෙසේ කීවාය. මිස් තියෝබෝල්ඩ්, මම එහෙනම් පන්තියට යන්නම්. ඉන්පසු ක්ලෝඩීන් හනිහනික දොර විවෘත කරගෙන කාමරෙන් පිටතට ගියාය. කවුරු මොනවා කීවත් මේ අපූරු පුංචි ගැහැණු ළමයා Taman සිතන දේ අපූරුවට ඉටු කරගන්න ආකාරය ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැකගත හැකිය. මෙය ක්ලෝඩින්ගේ අපූරු ලක්ෂණයක් නොවන්නේද? හොඳයි මිස් තියෝබෝල්ඩ්, අපි දැන් කතා කරමුකෝ. මෙතෙක් වේලාවක් නිහඬව සිටි මේට්‍රන්වරිය කතා කරන්නට පටන් ගත්තාය. ඇගේ කටහඬ තුල කිසිදු තෙතමනයක් ගැහැවී නැත්තාසේය. ඉස්කෝලේ ඉන්න පුංචි හොරා ගැන අපි ටිකක් කතා කරමුද? ඔයා දන්නවද? ඊයේ රාත් මගේ සල්ලි ගොඩක් නැති වෙලා. ඇත්තටම සිලින් දෙකක්. ඒ වුණාට සිලින් දෙකක් හොරකම් කළත් එකයි, පවුන් දෙකක් හොරකම් කළත් එකයි. දෙකම හොරකමක්නේ. මේ වගේ සල්ලි හොරකම් කරන ගැහැණු ළමයි මේ ඉස්කෝලේ 9 කරන්න ඕනේ. මාව කබඩ් එකේ හිර කරපු ගැහැණු ළමයා ඉස්කෝලේ 9 කරන්න ඔයා කැමති උනේ නැහැ. ඒ වුණාට මේ වගේ සල්ලි හොරකම් කරන ළමයා නම් ඉස්කෝලේ 9 කරන්න ඕනේ. ඇත්තටම ඔයා මොනවා ගැනද මේ කියන්නේ? මේට්‍රන්ගේ කතාවට සවන් දී සිටි විදුහල්පතිනිය පුදුමයෙන් ඇසුවාය. මම කියන්නේ මෙච්චරයි. මේ පුංචි ප්‍රංශ කෙල්ල තමයි මගේ සල්ලි හොරකම් කෙරුවේ. ඒක දෙකක් නෑ. අනික එයා හැම වෙලාවෙම රෙදි මහන්න මගේ කාමරයට එනවා. මේ දවස්වල එයාලගේ සල්ලි ගොඩක් තියෙන බවත් මම දන්නවා. අන්න ඒකයි මට තියෙන සැකය. ක්ලෝඩින් ළඟ වැඩිපුර සල්ලි නෑ කියලා මට මැඩම සෙල්ම කියලා තියෙනවා. එහෙනම් දැන් කොහමද සල්ලි ගොඩක් තියෙන්නේ? අනුමානයක් නෑ. ඒ මගෙන් හොරකම් කරපු සල්ලි. ඉතින් මිස් තියෝබෝල්ඩ්, ඔයා මේ නරක කෙල්ල ගැන ඉක්මනට තීරණයක් ගන්න. මම නම් කියන්නේ එයා මේ ඉස්කෝලේ 9 කරන්න ඕනේ. 7 වෙනි පරිච්ඡේදය. පෝලින්ට අනතුරක්. මේට්‍රන් වරිය කළ චෝදනාව මොනතරම් බරපතලද? එම චෝදනාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගන්නට මිස් තියෝබෝල්ඩ් දිගින් දිගටම කල්පනා කරමින් සිටියාය. ක්‍රීඩාගාරයේදී ඊටාම බරපතල අනතුරක් සිදු වූයේ මේ අවස්ථාවේදීය. අනතුරට මුහුණ දුන්නේ පෝලින්ය. ක්‍රීඩාගාරයේ එල්ලා ඇති ලණුවක් දිගේ බඩගාගෙන ඉහළට යද්දී ඇගේ අත ලිස්සා ගියේය. ඒ සමගම පෝලින් බිමට ඇදගෙන වැටුණේය. පෝලින්ගේ එක කකුලක් බරපතල ලෙස පොළවේ වැදුන අතර එහි ඊතා බරපතල වේදනාවක්ද හටගත්තේය. වේදනාව දරාගත නොහැකි වූ පෝලින් පොළව මත වැතිර සිටියාය. ඇගේ මුහුණ සුදු මැලි වෙලාය. තවත් ටික වේලාවකින් ඇය සිහිසන් වූවාය. ක්‍රීඩා භාර ආචාර්යවරිය හනිහනික හදිසි අනතුරු සීනුව නාද කළ අතර මේට්‍රන්වරිය ඉක්මනින්ම වෛද්‍යවරයෙකුට දුරකථන ඇමතුමක් දුන්නාය. කකුලේ පොඩි පිපිරීමක් තියෙනවා. ඒ වුණාට ගොඩක් බරපතල එකක් නෙවෙයි. බය වෙන්න දෙයක් නැහැ. පෝලින්ව පරීක්ෂා කළ වෛද්‍යවරයා කීවේය. ඉන්පසු වෛද්‍යවරයා පෝලින්ගේ කකුලට ප්‍රතිකාර කර අතර ඇයට විවේක ගන්නට නියම කළේය. ඇය තවමත් කම්පනයට පත් වූ ආකාරයකි. මිස් තියෝබෝල්ඩ් පෝලින් බලන්නට ආවාය. පෝලින් කලබලයෙන් මෙන් විදුහල්පතිනිය දෙස බලා මෙසේ කීවාය. මට සනීප නැහැ කියලා අම්මට කියන්න එපා. අනේ කරුණා කළා අම්මට ගොඩක් දුක හිතෙයි. මම ඒකට කැමති නෑ. ඒ නිසා අම්මට නම් කියන්න එපා. අයියෝ පෝලින්, මම දැනටමත් ඔයාගේ අම්මට ටෙලිෆෝන් කරලා ඉවරයි. ඇයි ඔයා අම්මට මේ ගැන කියන්න එපා කියලා කියන්නේ? මිස් තියෝබෝල්ඩ්ගේ කටහඬ පුදුමයෙන් පිරී තිබෙන බව සෑම දිනාටම දැකගත හැකිය. අම්මට දුක හිතෙයි. මම ඒකට කැමති නෑ. පෝලින් කලබලෙන් මෙන් කීවාය. අනේ කරුණා කරලා අම්මට දැන්ම ෆෝන් කරලා එන්න එපා කියන්න මිස් තියෝබෝල්ඩ්. මට තරම් අමාරුවක් නෑ කියලා කියන්න. අම්මා දුක් විඳගෙන මාව බලන්න එනවට මම කැමති නෑ. මම අද මෙයාට ලියුමක් ලියනවා කියලාත් කියන්න. ඔයාට අද කොහොමටවත් ලියුම් ලියන්න ලැබෙන්නේ නෑ පෝලින්. අද ඔයාට වැඩිපුර දඟලන්නේ නැතිව ඉන්න වෙයි. කොහොම වුණත් කමක් නෑ.
අද හැන්දෑවට මම ඔයාගේ අම්මට කතා කරලා කියන්නම් හදිස්සියෙන් එන්න ඕන නෑ කියලා. පෝලින්ගේ ඇවිටිල්ල නිසාම විදුහල්පතිනිය ආදරයෙන් කීවාය. අනේ යට එන්න එපා කියන්න. ඇත්තටම මගේ අම්මට මේ තරම් දුර එන්න තරම් සනීපයකුත් නෑ. මෙච්චර දුරක් දුක් විඳගෙන යනවට මම කැමතිත් නෑ. පෝලින් නැවතත් ඇවිටිලි කළාය. මෙම හදිසි අනතුර නිසා පන්තියේ සෑම දෙනාම බොහෝසේ දුක් වූහ. එහෙත් එදින කිසිවෙකුටත් පෝලින්ව බලන්නට යන්නට අවසර ලැබෙන්නේ නැත. එහෙත් මල්, පළතුරු, පොත්වැනි පුංචි පුංචි තෑගි ඇයට යවන්නට ගැහැණු ළමයින්ට හැකියාව ලැබුණේය. හැම කරදරයක්ම එකපාරටම සිද්ධ වුණා. ඔයාලා දන්නවද අද උදේ මේට්‍රන් ප්‍රින්සිපල් එක ගොඩාක් බරපතල කතාවක් ඇති වුණා. ඇත්තට මේ කතාව මොකද්ද කියලා ඔයාලා දන්නවද? බොබී තමයි හෙලියන්ගෙන් ඇසුවාය. ඇත්ත වශයෙන්ම එය ඊටාම බරපතල සහ අවාසනාවන්ත කතාවකි. එදින උදේ ආහාරයට ටික වේලාවකට පෙර 4 වසරේ ගැහැණු ළමුන් සෑම දිනාටම චිත්‍ර කාමරයට පැමිණෙන ලෙස විදුහල්පතිනියගෙන් දැනුම් දීමක් ලැබුණේය. කකුලේ ආබාධය නිසා අසනීප කාමරයේ සිටින පෝලින් පමණක් ඒ හමුවට සහභාගී වූයේ නැත. මුලින්ම පෙරදා රැයේ සිදු වූ දේ ගැන විදුහල්පතිනිය සැහැල්ලුවෙන් මෙන් කතා කළාය. ක්ලෝඩින් කළ දේට ඈ මේට්‍රන්වරියගෙන් සමාවගත් බවත්, එයට මේට්‍රන්වරියගෙන් දඬුවමක් ලැබුණු බවත් විදුහල්පතිනිය මුලින්ම ළමයින්ට කීවාය. වෙනකක් තබා ළමයින් මුලින්ම ඇස්සුවා නම් සඳ පහන් රාත්‍රියේ එළිමහන් සවාරියට සහ පීනීම සඳහා කිසිම පැකිලීමකින් තොරව තමන් අවසර දෙන බවත් මිස් තියබෝඩ් ළමයින්ට කීවාය. 4 වසරේ ඉගෙන ගන්නා තරුණ ළමයින් මේ වගේ දේවල් වලින් බොහෝසේ සතුටට පත්වන බව විදුහල්පතිනිය අවබෝධ කරගෙන සිටින බව ළමයින්ට වැටහුණේ ඒ අවස්ථාවේදීය. මේ කතාවට පසුව මේට්‍රන්ගේ අනිත් චෝදනාව ගැන විදුහල්පතිනිය ළමයින් සමග කතා කරන්නට වූවාය. සත්‍යකින්ම ඒ ඊටාම බරපතල කාරණයකි. මිස් තියෝබෝල් පවසන කාරණයට ළමයින් සවන් දුන්නේ දරාගත නොහැකි පුදුමේනි. ඔයාලා ටිකක් හිතන්නකෝ, මේ වගේ පුංචි පුංචි හොරකම් පහළ පන්ති වල නම් සාමාන්‍ය දේවල් කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා වගේ ලොකු ළමයි ඉන්න පන්තිවල මේ වගේ හොරකමක් වෙන එක ඇත්තටම හරිම භයානක දෙයක් කියලා මට හිතෙනවා. ප්‍රින්සිපල් කතා කරන්නේ ඉතා සාවධාන වූවද එහි කිසියම් දැඩි බවක් තිබෙන බව ළමයින්ට වටහා ගත හැකිය. මේ කාරණය ගැන මේට්‍රන් ගොඩාක් දැඩි විදියට කල්පනා කරනවා. එයා කියන විදියට සැරින් සැරේ නොකඩවාම එයාගේ කාමරයෙන් යම් යම් දේවල් නැති වෙලා තියෙනවා. කොහොම වුණත් අපි හැමෝම එකතු වෙලා මේ හොරකම ගැන හොයන්න ඕනේ. විදුහල්පතිනියගේ කතාවෙන් පසුව ගැහැණු ළමයින් ඒ ගැන කතා කරන්නට වූහ. ඔවුන්ගේ සිත්තුල විවිධාකාර මත රැසක්ම ඇත. මුලින්ම කතා කළේ බොබීය. අපේ විවේක කාමරේ ළඟමයි මේට්‍රන්ගේ කාමරෙත් තියෙන්නේ. ඒ නිසා හොරා අපේ පන්තියේ කවුරු හරි කියලා මේට්‍රන් හිතන්න ඇති. අනික ඕනම වෙලාවක එයාගේ කාමරයට ගිහින් මොනවා හරි දෙයක් හොරකම් කරන්න හරිම ලේසි. ඒ හින්දා මේට්‍රන්ගේ සැකය සාධාරණයි. හැබැයි සල්ලි විතරක් නෙවෙයි, මුද්දර, සටහන් පොත්, ලියුම් කවර වගේ වැදගත් නැති දේවලුත් හොරකම් කරලා තියෙනවා. ඇයි එහෙම දෙයක් කරන්නේ? අනික විස්කෝතු, රස කැවිලි වගේ දේවලුත් නැති වෙලා කියලා මේට්‍රන් කියලා තියෙනවා. ඒ කියන්නේ හොරා අතට අහුවෙන හැම දෙයක්ම හොරකම් කරන කෙනෙක්. ඒක ඇත්ත. අනිත් එක තමයි අපි කවුරුවත් මේට්‍රන්ට කැමති නෑ. මේට්‍රන්ට අපි ගැන සැක කරන්න අන්න ඒකත් තව එක හේතුවක්. අපි යාට කැමති නැති හින්දා එයාගේ දේවල් අපෙන් කවුරු හරි හොරකම් කරන්නේ නැති කියලා එයාට හිතෙනවා ඇති. ඇත්තම කියනවා නම් එයාට මේ වගේ දේවල් වෙන එක ගැන මම හරිම කැමතියි. එයා අපි හැමෝටම වද දුන්නා. ඒ හින්දා එයාටත් දුකක් හිතෙන්න ඕනේ. මතකද පහුගිය දවසක අහිංසක අයිලින් දවස් 30ම අඬ හිටපු හැටි. මෙතෙක් වේලාවක් නිහඬව සිටි ක්ලෝඩින් එසේ කීවාය. ඩොරිස්ද ඇගේ අදහස අනුමත කළාය.
ඒක ඇත්ත. මමත් කවදාවත් එයාට සමාවක් දෙන්නේ නැහැ. එයා කලේ මේට්‍රන් කෙනෙක් කරන දේවල් නෙවෙයි. දෙයියනේ, අම්මා කෙනෙක් වෙලත් එයා මේ වගේ දරුණු දේවල් කරන්නේ කොහොමද මන්දා? එදිනම හවස් කාලයේදී පැට්, ඉසබෙල්, ජැනට් සහ බොබි ටෙනිස් පිටිය ඇසල බංකුවක වාඩි වී මේ බරපතල කතාව ගැන තව දුරටත් සාකච්ඡා කළහ. ඇත්තටම කවුද මේ හොරකම කළේ? මුලින්ම කතා කළේ බොබිය. මේ දවස්වල කවුරු හරි කෙනෙක් අතේ වැඩිපුර සල්ලි ගෙවසන ඔයාලා දැකලා තියෙනවද? මම කියන්නේ සාමාන්‍ය තරමට වැඩියෙන්. පැට් රහසින් මෙන් ඇසුවාය. ඇගේ හිතට අලුත් අදහසක් පැමිණ තිබෙන්නක් මෙනි. "ඕ, මේ දවස්වල ක්ලෝඩින් අතේ වැඩිපුර සල්ලි ගෙවසෙනවා. එයා මේ දවස්වල වියදම් කරන හැටි දැක්කම මට හරිම පුදුමයි." අනික මේට්‍රන්ගේ කාමරේටත් එයා නිතරම යනවා. මොකද එයාට නිතරම රෙදි මහන්න ලැබෙනවානේ. ඒ වුණාට මේ හොරකම ක්ලෝඩින් කළා කියලා මට හිතන්න බෑ. එයාට කිසිම දෙයක ගරුත්වයක් නෑ. ඒක ඇත්තක්. ඒ වුණාට එයා මේ වගේ හොරකම් කරන්නේ නෑ කියලා මට නම් සහතිකයි. එහෙමම කියන්න බෑ. ක්ලෝඩින් කාට හරි කැමති නැතිනම් එයා කොහොම හරි ඒ කෙනාට රිදවන්නමයි බලන්නේ. එයා මේට්‍රන්ට කැමති නෑ. ඒ නිසා මේ වගේ දෙයක් කළා වෙන්නත් පුළුවන්. ගැහැණු ළමෝ එකිනෙකාගේ මුහුණ දෙස බලා සිටියෝය. ඔවුන්ගේ සිත්වල තිබෙන්නේ කිසියම් නොසන්සුන් කමකි. එමෙන්ම ක්ලෝඩින් අතේ තිබෙන්නේ ඊටාම සුළු මුදලක් බවත ඔවුන්ට රහසක් නොවේ. එහෙත් ඇන්ජලාට ඉතා අලංකාර බෑගයක් තෑග්ගක් ලෙස දුන්නාය. එමෙන්ම රාත්‍රී සවාරියට අවශ්‍ය චෙරි මිලදී ගැනීම සඳහා සිලිමක්ම වියදම් කළාය. ඇත්තෙන්ම ක්ලෝඩින් වැනි ළමයෙකුට එවැනි මුදලක් වියදම් කිරීම විශ්වාස කරන්නට බැරි තරම් පුදුම කාරණයකි. තේපානේ සඳහා සීනුව නාද වූයේ ඒ වෙලාවෙදීය. ගැහැණු ළමෝ හනි හනික පාසල කරා දුව ගියහ. තේපානෙන් පසුව ඇන්ජලා සහ ඇලිසන් නගරේ කරා යන්නට පිටත් වූහ. පාසලට යන පාර ආසන්නයේදී පාට දීවී ගිය පරණ කළු පැහැති ඇඳුමක් හැඳගත් වයසක කාන්තාවක් ඔවුන්ට හමු වූයේය. ඇය තමාගෙන සිටින පාවහන් යුවල හොඳටම ගෙවිලාය. ඇය පැළඳ සිටින්නේද බාල වර්ගයේ හිස් වැස්මකි. "මොනවද ඔට්ටු? මේ එන්නේ අපේ ඉස්කෝලේට අලුතෙන් එනවා කිව්ව කුස්සි අම්මා." ඇන්ජලා ඇලිසන්ට කීවාය. ඔවුන් වයසක කාන්තාව පසු කරද්දීම ඇය ගැහැණු ළමයින් දෙදෙනාට කතා කළාය. "දරුවනේ, සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේට යන්නේ මොන පාරෙන්ද කියලා කියන්න පුළුවන්ද? සමහර විට ඔයාලත් සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේ ළමයි වෙන්න ඇති. එහෙම නේද?" "ඔව්, මේ පාර දිගේ ගියාම ඉස්කෝලේට යන්න පුළුවනි." ඇලිසන් කීවාය. ඉන්පසු ඔවුන් වයසක ගැහැණු කෙනා යනතෙක් නතර වී බලා සිටියද ඒ ගැහැණු කෙනා ඔවුන් සමග කතා කරන්නට වූවාය. සැබවින්ම ඇගේ කතාව මොනතරම් පුදුම සහගතද. "මගේ දුව පෝලින්ට කොහොමද දැන්? අද උදේ එයා වැටිලා කකුලක් තුවාල වුණා කියලා ප්‍රින්සිපල් මට ටෙලිෆෝන් කරලා කීවා. ඉතින් මට එන්න පුළුවන් වුණ ඉස්සර වෙලාම කෝච්චියෙන් ආවා. මගේ නම ජෝන්ස් මහත්මිය." ඇන්ජලා සහ ඇලිසන් හොල්මනක් දුටුවාසේ පුදුමෙන් වයසක කාන්තාව දෙස බලා සිටියාය. තම අම්මා ගැන පෝලින් මීට පෙර කියූ කතා ඔවුන්ට මතක් වෙයි. බලන්න ලස්සන ගොඩාක් ධනවත් අම්මා කෙනෙක් ගැන පෝලින් උජාරුවෙන් කීවද දැන් ඔවුන් ඉදිරියේ සිටින්නේ කිලිටි එමෙන්ම සාමාන්‍ය ඇඳුම් වලින් සැරසුණු වෙහෙසකර පෙනුමක් ඇති මහලු කාන්තාවකි. පෝලින් දැවැන්ත බොරුවක් කියා ඇති බව ඔවුන්ට වැටහුණේ ඒ අවස්ථාවේදීය. ඒ අතර ඇන්ජලාගේ හිතේ කිසියම් කෝපයක්ද පුරපුරා නගින්නට විය. පෝලින් සෑම විටම උත්සාහ කළේ ඇයව පරාජය කිරීම සඳහාය. පෝලින් තම මව ගැන මහා පුරසාරමක් දෙටු ආකාරයේද ඇන්ජලාට සිහිවෙයි. එහෙත් දැන් ඔවුන් ඉදිරියේ සිටින්නේ කුස්සි අම්මා කෙනෙකුගේ පෙනුම ඇති මහලු කාන්තාවකි. ඇන්ජලා ඇලිසන්ගේ අතින් ඇදගෙන
පාර දිගේ ඉදිරියට දුවගෙන යන්නට උත්සාහ කළාය. එහෙත් ජෝන්ස් මහත්මියගේ වෙහෙසකර දුක්බර පෙනුම නිසා ඇලිසන්ගේ හිතට කිසියම් අනුකම්පාවක් ඇති වූවක් මෙනි. ඇලිසන්ගේ බොහෝ දුර්වලකම් තිබුණද ඇය අහිංසක අයට අනුකම්පා කරන්නට පසුබට වන්නේ නැත. ජෝන්ස් මහත්මිය දුටු සැනින් ඇගේ හිතට අනුකම්පාවක් ඇති වුණේ ඒ නිසාය. ඇය වහාම ඇන්ජලාගේ අත ගසා දැමුවාය. පෝලින්ට කරදරයක් නෑ. අපිට අදයාව බලන්න යන්න අවසර ලැබුණේ නෑ. ඒ වුණාට යාට ඕන කරන හැමදේම අපි ගිහින් දුන්නා. පොත්, මල් වගේ හැම දෙයක්ම. එයාට හරීම සතුටුයි. ඒක නෙවෙයි මිසිස් ජෝන්ස්. ඔයාට දැන් සනීපද? ඔයාට සනීප නෑ කියලා පෝලින් අපිට කීවා. වාරේ මැද නිවාඩුවට ඔයයි තාත්තයි දෙන්නම ඉන්නේ නෑ කියලා පෝලින් හරිම දුකෙන් හිටියේ. ජෝන්ස් මහත්මිය දරාගත නොහැකි පුදුමෙන් ඇලිසන් දෙස බලා සිටියාය. ටික වේලාවකට පසු ඇය මෙසේ කීවාය. මට අසනීපුනේ නෑ. ඇත්තටම වාරේ මැද නිවාඩුවට මම එන්නයි හිටියේ. ඒ වුණාට ඉස්කෝලේ දරුණු උණවසංගතයක් පැතිරෙන හින්දා වාරේ මැද නිවාඩුවට තියෙන තරඟ කල් දැම්මා කියලා පෝලින් මට ලියුමක් එව්වා. ඒ නිසයි මම ආවේ නැත්තේ. ඇලිසන්ගේ හිත පුරා මහා පුදුමයක් කලා ගියේය. අනිත් ළමයින්ගේ අම්මලා හා සසඳා බලන කල පෝලින්ගේ අම්මා ලස්සන නැත, ප්‍රියමනාප නැත. ඒ නිසා ඇය බොරු කියා මවගේ පැමිණීම වළක්වන්නට ඇති බව ඇලිසන්ට සිහිපත් විය. තමන්ගේ දෙමාපියන් නොපැමිණීම ගැන ඇය දුක් වන්නට ඇත්තේ බොරුවටය. ඇත්තෙන්ම පෝලින් අපූර්වට ළමයින් සහ තමන්ගේ මව රවට්ටා ඇති ආකාරය ඇලිසන්ට වටහාගත හැකි වූයේ විටයි. මේ කතාව අතරට ඇන්ජලාද මැදිහත් වූවාය. ඇගේ සිත පුරාද ඉතා දැඩි කෝපයක් පැතිරෙයි. ඇය මෙසේ කියන්නට උත්සාහ කළේ ඒ නිසා විය හැකිය. ඇත්තටම අපේ ඉස්කෝලේ ඒ වගේ දෙයක්. එහෙත් ඇන්ජලාට තම කතාව හමාර කරන්නට ඇලිසන්ගෙන් ඉඩක් ලැබුණේ නැත. ඇය වහාම තම මිතුරියගේ කතාව නතර කළාය. ඇලිසන්ගේ තියුණු බැල්ම වටහාගත් නිසාද ඇන්ජලා එක්වරම තම කතාව නතර කරගත්තාය. පෝලින් සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේ ගොඩාක් සතුටින් ඉන්නවා කියලා මට හිතෙනවා. මේ ඉස්කෝලේ ගැන ආපු දවස්වල ඉඳලා එයා හරීම කැමැත්තෙන් හිටියේ මෙහාට එන්න. මම හරිම අමාරුවෙන් තමයි එයාට වියදම් කරන්නේ. ඔයාලා දන්නවද? පෝලින්ගේ දුප්පත් තාත්තා දැන් අවුරුදු කීපයකට ඉස්සර වෙලා මැරුණා. සමහර විට පෝලින් මේ ගැන ඔයාලට කියලා ඇති. ඇත්තම කියනවා නම් අපිට එච්චර සල්ලි නෑ. ඒ වුණාට පෝලින්ට මේ ඉස්කෝලේ ගොඩාක් සතුටින් ඉගෙන ගන්න ලැබෙන එක ගැන මට හරීම සතුටුයි. පෝලින් මේ ඉස්කෝලේට එන්න ඉස්සර වෙලා මම එයාට මෙහෙම කිව්වා. පෝලින්, මම හරීම අමාරුවෙන් තමයි ඔයාට වියදම් කරන්නේ. ඔයාගේ අතේ වියදමට වැඩිපුර සල්ලි දෙන්න මට පුළුවන් කමක් නෑ. තියෙන විදියට අර පරිස්සමෙන් වැඩ කරන්න පුළුවන් නම් මම ඔයාව සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේට අරින්නම්. මගේ කතාවට පෝලින් කැමති වුණා. ඊට පස්සේ තමයි මම එයාව මේ ඉස්කෝලේට එවන්න තීරණය කළේ. ජෝන්ස් මහත්මිය මේ සෑම දෙයක්ම කිව්වේ ඇලිසන්ටය. ඇන්ජලා සමග වචනයක්වත් කතා කළේ නැත. ඇලිසන්ගේ කරුණාවන්ත පෙනුමට පෝලින්ගේ මව කැමති වූවාසේය. ඇය සෑම දෙයක්ම නොසඟවා ඇලිසන් සමග කියන්නට ඇත්තේ ඒ නිසාය. ඉස්කෝලේට තව සෑහෙන දුරක් තියෙනවා නේද? ඇත්තම කියනවා නම් මට ටැක්සි එකකට වියදම් කරන්න සල්ලි නෑ. ඒ හින්දා මම පයින්ම ඇවිදගෙන ආවා. දෙයනේ, අහිංසක පෝලින්ගේ කකුල මේ විදියට කැඩුන එක ගැන නම් මට දරා ගන්න බැරි තරම් දුකයි. මම ඉක්මනට ගියොත් හොඳයි. මොකද මම දැක්කම පෝලින්ට ගොඩාක් සතුටු හිතෙයි. ඇලිසන් කිසිවක් නොකීවාය. වාරයේ මැද නිවාඩුව දිනේදී බොරු කියා අම්මා පාසලට එන එක වැළැක්වූ පෝලින් මේ අවස්ථාවේදී අම්මා දකින්නට කෙලෙසකවත් කැමති නොවන බව ඇලිසන්ට සහතිකය. ඈ මෙතෙක් දිනක් කියූ සෑම බොරුවක්ම අද එළිවෙනු ඇත. පෝලින් මේ දුප්පත් අම්මට කියලා හැම දෙයක්ම ගෙන්වා ගන්න ඇති. ඒ මදිවට බොරුත් කීවා. නපුරු කෙල්ල.
ජෝන්ස් මහත්මිය පාසලේ ගේට්ටුව අස්සලටම ඇරලා වන්නට තරම් ඇලිසන් කාරුණික වූවාය. ඉන්පසු ඇය අනික් කෙහෙලියන් හමුවන්නට විවේක කාමරේ වෙතට දුවගෙන ගියාය. පෝලින්ගේ තුප්පත් අම්මා ගැන කියලා ඇන්ජලා විහිළු කරන්නේ නැති වෙයි කියලා මම හිතනවා. මට නම් මේ අම්මා දැක්කම ගොඩාක් දුක හිතෙනවා. එයාට සෑහෙන මහන්සි පාටයි. එසේ සිතන ගමන් ඇලිසන් විවේක කාමරයට ගියාය. ඇන්ජලාගේ උස් කටහඬ ඇයට දුර තියාම ඇසුනේය. ඔයාලා දන්නවද? මේට්‍රන්ගේ සල්ලි අනිත් හැමදේමයි හොරකම් කරපු කෙනා ගැන මම දන්නවා. කිසිම සැකයක් නෑ ඒ හොරා තමයි පෝලින්. පෝලින්? ඔයා මොනවද මේ කියන්නේ? ඒ දේවල් ගත්තේ පෝලින් කියලා ඔයා කොහොමද කියන්නේ? ජැනට්ගේ කටහඬ ඇසිනි. ඒ මොකද කියලා මම කියන්නම්. මමයි ඇලිසනුයි පාරදිගේ ඇවිදගෙන යනකොට පෝලින්ගේ අම්මා හම්බ වුණා. එයා අපේ පෝලින් කියපු විදිහේ සල්ලිකාර අම්මා කෙනෙක් නෙවෙයි. හරිම දුප්පත් කෙනෙක්. අන්න ඒ නිසා මේ හොරා පෝලින් වෙන්න පුළුවන් කියලා මම කියන්නේ. 8 වෙනි පරිච්ඡේදය ඇන්ජලා සහ ක්ලෝඩීන්. ඔයා ඒ විදිහේ දෙයක් කියන්නේ ඇයි කියලා අපිට දැන්මම කියන්න ඕනේ. බොබියසේ කියති 4 වසරේ ළමයි සියල්ලන්ම ඔවුන් වටා රොකූහ. ඇන්ජලා කියන කතාව අසන තෙක් ඔවුන්ට ඉවසිල්ලක් නැති තරම්ය. මේ අවස්ථාවේ ක්ලෝඩින් එතන සිටියේ නැත. එමෙන්ම අසනීප කාමරේ සිටින නිසා පෝලින්ද නැත. හොඳයි එහෙනම් අහගන්නකෝ. ඇන්ජලා ආඩම්බරයෙන් මෙන් කීවාය. මමයි ඇලිසනුයි ටවුන් එකට ගිහින් ආපහු එනකොට හරිම අපිරිසිදු ගැහණු කෙනෙක් අපිට හම්බ වුණා. සායම්ගේ පරණ පහේ කළු පාට ඇඳුමක් තමයි එයා ඇඳලා හිටියේ. එයාව දැකපු ගමන් අපේ ඉස්කෝලේ රස්සාවක් හොයාගෙන එන කුස්සියම්ම කෙනෙක් කියලා මට හිතුණා. ඒ උනට ඔයාලා දන්නවද ඒ ගෑනු කෙනා කවුද කියලා? එයා තමයි පෝලින්ගේ අම්මා. ජෝන්ස් මහත්මිය. හැබැයි එයා පින්ක්හැම් ජෝන්ස් නම් නෙවෙයි. නිකන් ජෝන්ස් මහත්මිය. එයා අපූරු ගැහණු කෙනෙක්. ඇලිසන් විගසින් කීවාය. ඇන්ජලාගේ සම්මච්ඡා සහගත කතාවට ඇගේ කිසිම මනාපයක් නැතුවාසේය. අපූරු ගැහණු කෙනා අනේ මගේ කට. ඇලිසන් දෙසට හැරුණ ඇන්ජලා කෝපයෙන් බෙරිහන් දුන්නාය. එයා මොන තරම් අපිරිසිදුද කියලා ඔයා දැක්කේ නැද්ද? දෙයියනේ පෝලින් යාගේ අම්මා මගේ අම්මට වඩා ලස්සනයි. ඒ වගේම උසස් කියලා ඔප්පු කරන්න මොන තරම් බොරු කීවද? එයාගේ ගෙදර තියෙන කාර් ගැන, ගෙවල් ගැන කියපු දේවල් මතක් වෙනකොට මට නම් හරිම තරහයි. දැන් බලන් ගියාම එයා පල්ලි අතු ගාන සේවිකාවකටත් වඩා දුප්පත් නේ. මම මේ ගැන පෝලින්ට කියනකොට එයාට මොනවා හිතේද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. වයසක කුස්සියම්ම කෙනෙක් වගේ එයාගේ අම්මා ඇවිත් ඉන්නවා දැක්කා කියලා මම කියවම පෝලින්ගේ සීන මාලිගා හැම එකක්ම කඩාගෙන වැටෙයි. පුදුමේකි. කවුරුත් කතා කරන්නට පෙර ඇලිසන් එක්වරම නැගී සිටියාය. ඇගේ මුහුණ පුරා කිසියම් දුකක් මෙන්ම සුදු මැලි බවක්ද තැවිරී තිබෙන ආකාරය ළමයින්ට පෙනේ. මේ කිසිම දෙයක් ඔයා පෝලින්ට කියන්න එපා. අනිත් එක තමයි තමන්ගේ දුප්පත් අම්මා ගැන දැනගත්තම පෝලින්ට ගොඩාක් ලැජ්ජ හිතෙයි. ඒ හින්දා ඔයා පෝලින්ට ලැජ්ජා කරන්න එපා. පෝලින් අපිට ගොඩාක් බොරු කීවා කියලා අපි දන්නවා. ඒ වුණාට ජෝන්ස් මහත්මිය කියපු දේවල් කියලා අපි මොකටද පෝලින් ලැජ්ජාවටපත් කරන්නේ? ඇත්තටම මේක මහා නරක වැඩක්. ඇලිසන්ගේ කතාව කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකිය. වෙනකක් තබා ඇන්ජලාද තම එළිය දෙස බලා සිටියේ පුදුමේනි. තමාගේ හිතවතිය වන ඇලිසන් මෙවැනි දෙයක් ගැන කියන්නේ කෙසේද? ටික වේලාවක් විස්මයෙන් බලා සිටි ඇන්ජලා අනුකම්පා විරහිත හඬකින් ඇලිසන්ට මෙසේ කීවාය. ඔයත් එහෙනම් පෝලින්ගේ අපිරිසිදු අම්මා ගැන මේ තරම් හිතනවා. ඒ ගැන දැනගත්ත එක හොඳයි. අනිත් එක තමයි ඔයා වගේ කෙනෙක් මාත් එක්ක නිවාඩුව ගත කරන්න අපේ ගෙදර ආපු නැති එක ගැන මට දැන් ගොඩාක් සතුටු හිතෙනවා. මම යන්න යනවා. මේ තරම් දවසක් හොඳම යාළුවා කියලා හිතාගෙන හිටපු කෙනත් මට විහිළු කරනකොට මම මොකටද මෙතන ඉන්නේ? අසරණ ඇලිසන්ගේ හිත සලිත වූයේය. මෙවැනි කතාවලට ඇය කොහෙත්ම කැමති නැත. ඒ අතර ඇන්ජලා හනික දොර අසලට ගියාය.
එහෙත් පුදුම දෙයක් සිදු වූයේ ඒ අවස්ථාවේදීය. ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇන්ජලාගේ අත්වලින් පිටුපසට ඇද පුටුවක් මතට තල්ලු කළාය. සිදු වූයේ කුමක්දැයි වටහාගත නොහැකි වූ ඇන්ජලා වාරු නැතුව පුටුව මතට ඇද වැටුණාය. ඇන්ජලා, ඔයා ඇලිසන් කියන දේවල් අහන්න ඕනේ නෑ. ඒ වුණාට අපි කියන දේවල් නම් ඔයාට අහන්නම වෙනවා. ටිකක් ඉන්නකෝ, අපිට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. කාලෝටා කීවාය. ඇගේ අහිකුන්ටක දැස් කෝපයෙන් දිලිසෙයි. මට යන්න දෙනවා නපුරු කෙල්ල. ඇන්ජලා දත් කුරු හපමින් බෙරිහන් දුන්නාය. ඔයා අම්මලා ගැන මහා ගොඩක් දේවල් කිව්වනේ. හොඳයි, අපි තව ටිකක් අම්මලා ගැන කතා කරමු. ඇත්තටම ඔයාගේ අම්මා ගැන නම් මතක් කරන්නවත් වටින කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මේ වෙලාවේ එයා ගැන මතක් කරන්නම වෙනවා. මොකද ඔයාගේ මෝඩ මොලේට තේරෙන්න කතා කරන්න ඔයාගේ අම්මා හොඳ මාතෘකාවක්. කාලෝටා තියුණු හඬකින් කියද්දී ඇන්ජලාගේ කෝපය නිවී ගියක් මෙනි. කාලෝටාගේ කටහඬෙහි එතරම්ම කෝපයක් තැවරී ඇත. ඔයා මට යන්න දුන්නේ නැතිනම් මම හයියෙන් කෑ ගහනවා. ඇන්ජලා තර්ජනාත්මකව කීවාය. අතිතරම් කෑ ගහන්න ඇන්ජලා. හැබැයි ඔයා කෑ ගහන හැම පාරකටම මෙන්න මේ වගේ හයියෙන් මම ඔයාට ගහනවා. එසේ කියූ කාලෝටා ඇන්ජලාගේ උරහිසට හයියෙන් පාරක් ගැසුවාය. ඇයට තියුණු වේදනාවක් දැනුණාය. කටවහගන්න කාලෝටා, ඔයාට මේ විදිහට හැසිරෙන්න දෙන්න බෑ. බොබී අවවාදාත්මක හඬකින් කීවද කාලෝටාගේ ක්‍රියාව නවත්වන්නට තරම් ඒ හඬ ප්‍රමාණවත් වූයේ නැත. ඇයි, මට පුළුවන්. කාලෝටා සැහැල්ලු ලෙස කීවාය. එහෙත් කාලෝටා තමා කැමති දේ කරන බව ඇන්ජලා දනී. ඒ නිසාදෝ ඇය කිසිම හඬක් නොනගා නිහඬව සිටින්නට උත්සාහ කළාය. පෝලින්ගේ අම්මා ගොඩක් මහන්සි වෙලා එන්න ඇති. එයා සාමාන්‍ය ඇඳුම් අඳින දුප්පත් කෙනෙක් වෙන්නත් ඇති. හැබැයි මේ කිසිම දෙයක් ඔයාට ආඩම්බරෙන් hina වෙන්න තරම් දේවල් නෙවෙයි. තේරුණාද ඇන්ජලා? එහෙමනම් ඔයා ඔයාගේ අම්මා ගැනම හිතන්න ඕනේ. එයා හරිම උද්දච්ච, නපුරු, හැම දෙයක්ම කඩාකප්පල් කරන, ඕනෑම දෙයක් විවේචනය කරන ආඩම්බර අම්මා කෙනෙක්. හරියට ඔයා වගේමයි. කරුණා කරලා එයාට කියන්න ආයෙමත් අපේ ඉස්කෝලේට එන්න එපා කියලා. එයා මොනතරම් ආඩම්බර විදියට හැසිරුණත් අපි ආව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒකත් එයාට කියන්න. අපි යාට කැමති නැහැ. එයාව දකින්නවත් ආස නැහැ. අනිත් එක තමයි පුළුවන් තරම් ඉක්මනට ඔයත් මේ ඉස්කෝලෙන් යනවා නම් අපි හරිම කැමතියි. අහන්න, මේ අහන්න. බොබී, ජැනට් සහ නියුන් සොයරියන් දෙදෙනා එක්වරම කෑ ගසන්නට වූහ. ඇන්ජලා සුදු මැලි වූවාය. ඇත්තෙන්ම මේ සෑම දෙයක්ම අසන්නට බැරි තරම් දුක හිතෙන දේවල්ය. තමාගේ මව වාරයේ මැද නිවාඩුවට විත් කළ කී දේවල් ගැන සිහිපත් වෙන විට ඇන්ජලාගේ හිතට දැනෙන ලැජ්ජාව තව තවත් වැඩි වෙයි. එසේ වුවත් ගැහැණු ළමයින් ඒ සිදුවීම සිහිපත් කොට තමාට පහර දෙනු ඇතැයි ඇන්ජලා කිසි විටකත් කල්පනා කළේ නැත. එහෙත් දැන් සිදුව ඇත්තේ ඒ අවාසනාවන්ත දෙයයි. ඔය හොඳටම ඇති කාලෝටා. සුසාන් හෝවිස් කලබලයෙන් මෙන් කීවාය. ඇත්තෙන්ම මේ දෝෂාරෝපණයේ ඇන්ජලාගේ උඩඟු සිත සලිත කරවන්නට තරම් ප්‍රමාණවත් වී ඇත. ලැජ්ජාව දරාගත නොහැකි වූ ඇය පොළව පලාගෙන යන්නට ඇතනම් එයද නොඅනුමානව කරනු ඇත. තවත් ටික වේලාවකින් ඉකි ගසා හඬන්නට වූ ඇන්ජලා කාමරයෙන් පිටව දුව ගියාය. හොඳයි, දෙයියන්ගේ නාමෙට එයා යන්න ගියා. පැට් කීවාය. ෂා, ඔයා හරිම අපූරු ළමයෙක්නේ ඇලිසන්. ඔයා කතා කරපු විදිය ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා. අපි හැමදෙනාම ඇන්ජලා ගැන කල්පනා කරපු දේ අද ඔයාට හරියටම තේරිලා තියෙනවා කියලා මට හිතෙනවා. ඔව්, ඇත්තටම මම එයාව තේරුම් ගත්තා. එයා හරිම නරක ළමයෙක් කියලා මම අද හරියටම දැනගත්තා. ඇත්තටම ජෝන්ස් මහත්මිය ගැන මට හරිම කනගාටුයි. ඒ වුණාට ඇන්ජලා එයාට කිසිම අනුකම්පාවක් දැක්කුවේ නැහැ. ඒ නිසාමයි මට එයාව එපා වුනේ. ඇලිසන්ගේ කටහඬ සසලය. එහෙත් එහි කිසියම් තැටි බවක් තිබෙන්නක් මෙනි.
ඒක නම් ඇත්ත තමයි. කොහොම වුණත් එයා හැමදිනාටම අනුකම්පා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම නපුරුකම අතහරින්නත් පුරුදු වෙන්න ඕනේ. එහෙම උනේ නැත්නම් ඇන්ජලාගේ ඉදිරි කාලේ හරිම නරක වෙන එක කාටවත්ම වළක්වන්න බැරි වෙයි. එසේ කීවේ ජැනට්ය. ඒක නෙවෙයි මේට්‍රන්ගේ සල්ලි හොරකම් කරුවේ පෝලින් කියලා ඇන්ජලා කීවා. ඒක ඇත්තක් කියලා ඔයාලට හිතෙනවද? හැබැයි පහුගිය දවස්වල පෝලින් සෑහෙන සල්ලි වියදම් කෙරුවා. පෝලින් මේ තරම් දුප්පත් ළමයෙක් නම් එයාට මේ තරම් සල්ලි කොහෙන්ද? ඩොරිස් කතාව වෙනතකට යොමු කරන ගමන් කීවාය. ඇත්තටම අපි ක්ලෝඩින් ගැනත් සැක කරගෙන තමයි ඉන්නේ. ඇයට පිළිතුරු ලැබුණේ ඉසබෙල්ගෙනි. ඔයා දන්නවනේ ක්ලෝඩිනුත් දුප්පත් ළමයෙක්. සමහර වෙලාවට එයාතේ පැන්සයක්වත් නැහැ. ඒ වුණාට මේ ළඟදී ඉඳන් එයා අත දිග ඇල්ල සල්ලි වියදම් කරනවා. ඒ කොහොමද කියලා මට නම් සැකයි. ඇත්තම කියනවා නම් මම ක්ලෝඩින්ට කැමතියි. ඒ වුණාට එයාට කිසිම ආත්මගරුත්වයක් නැහැ. ඒක නම් අපි අමතක කරන්න හොඳ නැහැ. කවරෙකු හෝ අනතුරු හඟවන හඬක් නැගුවාය. එහෙත් ඉසබෙල් ප්‍රමාද වැඩි වූවාය. හදිසියෙම ක්ලෝඩින් එතනට ආවාය. ඉසබෙල් කියූ කතාව ඇයට ඉතාම හොඳින් ඇසිනි. ක්ලෝඩින් එන ආකාරයේ ඉසබෙල්ද හොඳින්ම දුටුවාය. ඒ නිසාදෝ ඇගේ හිතේ ඇති වූයේ දෙකිඩියාවකි. තමා කියූ දේ පිළිබඳව පැහැදිලි කළ යුතුයයි ඉසබෙල් කල්පනා කළේ ඒ නිසාය. ක්ලෝඩින්, මම කියපු කතාව ඔයාට ඇහෙන්න ඇති. ඒකට දුක හිතුණ නම් මට සමා වෙන්න. අපිත් එක තරහ වෙන්න එපා. ඔයා හරීම අමුතු වැඩ කරන නිසා මම එහෙම දෙයක් කීවේ. අනික ඔයා කිසිම දෙයක් ගැන වැඩිපුර හිතන්නෙත් නෑ. බලන්න, ඔයා මේට්‍රන්ට කරපු දේ ඒකට දඬුවම් විඳින්නත් ඔයාට සිද්ධ වුණා. ඉසබෙල්ගේ කතාවට සාවධානව සවන් දුන් ක්ලෝඩින් තමා වටා රොක්ව සිටින ගැහැණු ළමුන් පිරිස දෙස විපරම් බැල්මක් හෙළුවාය. ඇගේ මුහුණේ කිසියම් නොසන්සුන් බැල්මක් තැවරී තිබෙන්නක් මෙනි. ඉසබෙල්ගේ ප්‍රියමනාප මුහුණ ක්ලෝඩින්ට පෙනේ. එමෙන්ම පුදුමෙන් මහත් වූ පැට්ගේ මුහුණද ඇයට දැකගත හැකිය. බොබීගේ මුහුණද ඇයට දැකගත හැකිය. තම යෙහෙලියන්ගේ මුහුණුවල තිබෙන කරුණා බරිත බැල්ම නිසාදෝ ක්ලෝඩින්ගේ හිතේ තිබූ කෝපය නිවී ගියාක් මෙනි. ක්ලෝඩින්ගේ මුහුණෙන් ප්‍රියමනාප සිනහවක් පෙරියෙද්දී ගැහැණු ළමෝ ඈ දෙස පුදුමයෙන් බලා සිටියහ. මෙයින් වඩාත්ම පුදුමයට පත් වූයේ ඩොරිස්ය. ක්ලෝඩින්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඇය කිසිවිටකත් කල්පනා කළේ නැත. බොබීට මැඩමුසෙල් සිහිපත් වූයේය. ඇගේ හැසිරීම් රටාවන්ද වරින් වර වෙනස් වෙයි. ක්ලෝඩින්ද එසේමය. කෙසේ වුවද ඉසබෙල් කියූ කතාවේ කිසියම් සත්‍යයක් තිබෙන බව ක්ලෝඩින්ද වටහාගෙන තිබෙන්නක් මෙනි. මට තරහ ගියේ නෑ. සිනාව නිසා දිනෙතට ගලා කඳුළු පිස දමා ගන්නා අතර ක්ලෝඩින් කීවාය. ඇත්තමයි මට තරහ ගියේ නෑ. ඔයාලා ඉංග්‍රීසි කෙල්ලෝනේ. ඒ හින්දා ඔයාලා හැම දෙයක් ගැනම ගොඩාක් දුරට හිතනවා කියලා මම දන්නවා. අනික ඔයාලා ආත්ම ගරුත්වය ගැනත් මහා ලොකුට හිතනවා කියලාත් මම දන්නවා. මටත් සාමාන්‍ය ගරුත්වයක් තියෙනවා තමයි. ඒ වුණාට ඔයාලට තරම් නෑ. සමහර විට අනාගතයේ දවසක මටත් ඔයාලා වගේ වෙන්න පුළුවන් වෙයි. අපේ ප්‍රින්සිපල් අද උදේන්ම මට කියපු දේවල් ගැන මම සෑහෙන්න හිතුවා. කවදා හරි දවසක මම ප්‍රංශයට යන්නේ ඔයාලගේ ගෞරවනීය හැසිරීමත් අරගෙනම තමයි. ප්‍රින්සිපල් ඔයාට ඒ දේවල් කියලා දුන්නා නම් ඇයි ක්ලෝඩින් ඔයා කඳුළු වෙනකම් hina වුනේ? සෑහෙන වේලාවකට පසුව ජැනට්ගේ කටහඬ ඇසුනේය. මම ළඟ මේ දවස්වල සල්ලි ටිකක් වැඩිපුර තියෙන බව ඇත්ත. ඒ වුණාට ඔයාලා ඒ ගැන හිතපු දේවල් මතක් වුණාම මට හයියෙන් hina වෙන්න හිතුණා. එසේ කියූ ක්ලෝඩින් නැවතත් තම සිනාව අලුත් කරගත්තාය. ටික වේලාවක් හයියෙන් සිනාසුණු ඈ නැවතත් මෙසේ කීවාය. හොඳයි මම ඇත්ත කියන්නම්කෝ. හැබැයි ඔයාලගේ ගෞරවනීය හැසිරීම ගැන මතක් කරලා මම කියන මේ කතාව මගේ නැන්දට කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ. ඔයාලා මේ ගැන වචනයක්වත් කිව්වොත් මම ඉවරයි.
ක්ලෝඩීන්ගේ රහස කාටවත් නොකියන බවට ගැහැණු ළමෝ අයට පොරොන්දු වූහ. දෙයනේ ක්ලෝඩීන් ඔයා මොනවද කළේ? ජැනට් දරාගත නොහැකි පුදුමයෙන් ඇසුවාය. ක්ලෝඩීන් කියන්නට යන්නේ ඉතා බරපතල දෙයක් බවට ඇයට කිසිම සැකයක් නැත. මම මහපු ලස්සන කුෂන් කවර ඔයාලට මතකයි නේද? මම ඒක ඔයාලගේ අම්මා කෙනෙකුට ලොකු ගානකට වික්කා. ළඟදීම මගේ උපන්දින එනවා. ඒකට සල්ලි ඕනේ. ඒ වුණාට මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. ඊට පස්සේ තමයි මම මේ තීරණය ගත්තේ. ඔයාලගේ එක අම්මා කෙනෙක් මට ගොඩාක් හොඳට සැලකුවා. අනික එයා මගේ ලස්සන කුෂන් කවර ගැනත් ගොඩාක් කතා කෙරුවා. ඉතින් මම එයාට ලියුමක් යවලා මට තියෙන ප්‍රශ්න ගැන ඇත්තම කීවා. මට සල්ලි නෑ කියලා දැනගත්තට පස්සේ ඒ අම්මා මට අනුකම්පා කෙරුවා. ඔයා කියන්නේ මගේ අම්මා ගැනද? ඇලිසන් සැකයෙන් මෙන් ඇසුවාය. වාරි මැද නිවාඩුව දවසේ මගේ අම්මත් එක්ක ඔයා ගොඩාක් වෙලාවක් කතා කරගෙන ඉන්නවා මම දැක්කා. ඇත්තටම අපේ අම්මා මේ වගේ දේවල් වලට හරිම කැමතියි. දැන් ඉතින් එයාගේ ලස්සන කුෂන් කවරේ මගේ නිදන කාමරේ තියලා ඇති. ඒ ගැන නම් මට කිසිම සැකයක් නැහැ. හොඳයි. සමහර විට ඔයාගේ අම්මා ඒ වගේ දෙයක් කරලා තියෙන පුළුවන් කියලා මට හිතෙනවා. මොනව වුණත් කමක් නැහැ. ඔන්න මම ඔයාලට හැමදේම කිව්වා. දැන් ඉතින් ඔයාලගේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. මම කියපු දේ ගැන වචනයක්වත් මගේ නැන්දට නම් කියන්න එපා. ක්ලෝඩීන් ඔයා නම් හරිම පුදුම හිතන කතා කියන්න දක්ෂ ළමෙක්. ඔයා පුදුම විදියට මිනිස්සු ඔයාගේ පැත්තට හරව ගන්නවා. ඒ වුණාට ඇයි කුෂන් කවරේ විකුණපු එක ගැන රහස මැඩමොසයට කියන්න එපා කියන්නේ? මට නම් තේරුම් ගන්න බැරි කාරණාවක් ඒකයි. ග්ලැඩිස් පුදුමයෙන් අසද්දී ක්ලෝඩීන් සිනාසෙමින් මෙසේ කීවාය. මම රහස් රකින්න අයට කැමතියි. අනික ඒ කුෂන් කවරේ විකුණුවා කියලා දැනගත්තම මගේ නැන්දා ඒ අම්මට ලියුමක් ලියලා ඒක ආපහු ගේන්ව ගන්නවා. ඒක නම් සහතිකයි. එහෙම දෙයක් වෙනවට මම නිකමටවත් කැමති නෑ. ඒකයි මම රහසක් විදිහට ඒ කාරණාව තියාගන්න කියලා කියන්නේ. ඔයා නම් කිසිම විදියකින් තේරුම් ගන්න බැරි ප්‍රේලිකාවක්. ඇත්තමයි ක්ලෝඩීන්, මට නම් ඔයාව තවම තේරුම් ගන්න බැරි වුණා. කාගේ හරි උපන්දිනයකට වියදම් කරන්න ඔයා ලස්සන කුෂන් කවරයක් හොරෙන්ම විකුණලා. ඒ රහස වසන් කරන්න තවත් ගොඩාක් බොරු කියනවා. ඒ මදුවට ඔයා මේට්‍රන්වත් කබඩ් එක ඇතුළට දමලා වැහුවා. ජැනට් එසේ කියද්දී ක්ලෝඩීන් ඇයට බාධා කළාය. ඒ වගේ නරක දේවල් වැඩි වැඩියෙන් කියන්න එපා. සමහර විට ළඟදිම දවසක මමත් හොඳ ළමෙක් වෙයි. මේ වගේ හොඳ ඉස්කෝලේක තවත් අවුරුද්දක්වත් ඉන්න ලැබුණොත් මම ඇත්තටම හොඳ ළමෙක් වෙයි. කිසිම සැකයක් නැහැ. ඔයාට ඒ අවස්ථාව ලැබෙයි කියලා මටත් සහතිකයි. ඉසබෙල් උතාමෙන් කීවාය. ඔයාට සල්ලි හම්බුන විදිහ ගැන කියපු එක ගැන නම් මම ඇත්තටම සතුටු වෙනවා. දැන් ඉතින් මගේ හිතට දුකක් තියෙන්නේ පෝලින් ගැන විතරයි. එයාත් අත දිගෑරලා සල්ලි වේදම් කෙරුවා. දෙයියනේ, ඒ සල්ලි ලැබුණේ කොහෙන්ද කියලා හොයනකොට දුක හිතන දෙයක් නම් හොයාගන්න ලැබෙන්න එපා. ඒක නෙවෙයි අපි දැන් මොනවද කරන්නේ? මමයි හිලරි දැන්මම ගිහින් ප්‍රින්සිපල්ව හම්බ වෙනවා. ඊට පස්සේ එයාට හැම දෙයක් ගැනම කියනවා. කොහොමදවත් අපිට දැන්මම පෝලින් ගැන හොයාගන්න විදිහක් නැහැ. එයාට තාමත් සනීප නැහැ. අපි කියන දේ ගැන ප්‍රින්සිපල් හොඳට කල්පනා කරයි. එන්න හිලරි, අපි දැන්මම යමු.